ඒ කියන්නේ කසාද බඳින්න කලින් දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. කසාද මං යාළු වෙන්න කලින් කෙල්ලට කියනවා මම මේ වගේ වැඩ කරන්නේ මං කවදාවත් මේ බොන්නේ නැහැ. මං කවදාවත් යාළු නරක යාළුවෝ ආශ්‍රය කරන්නේ නැහැ. අරකයි මේකයි කියලා කෙල්ලව යාළු කරගන්නවා. ඒ යාළු කරගෙන ඉවරලා කෙල්ල යාළු නම් පස්සේ මං හැමදාම අවසර බොනවා. හැමදාම සවට මේ කොයි හරි යනවා යාළුවොත් එක්ක රවුමක් ගහනවා. මං කියන්නේ යාළුවොත් එක්ක කියන එකවත් බොනවා කියන එකවත් වරදක් කියලා නෙමෙයි. හරිද? මං කියන්නේ ඒ යාළු වෙන කලින් කියන්නේ එකක් යාළු නම් පස්සේ වෙන්නේ වෙන එකක්. අන්නේ දෙබිඩිභාවය සම්බන්ධයෙන් තමයි මෙතන තියෙන ප්‍රශ්නය. ඒක මතු කරන එකට මේ අපිට තියෙන ඇරියස් එකක්වත් මේ හම්බ කරන් කණ එක දිහා බලාගෙන ඉන්න බැරිද වගේ කතාවක්. ඒ වගේ ඒවා කියන්න එපා. මොකද අපි නෙමෙයි ඒව කිව්වේ. ඕගොල්ලෝම ස්ටේජ් ගානේ දවස්වල කිව්වේ කවුරු හරි මිනිස්සෙක්ට සල්ලි දෙනවා නම් ඒ මිනිස්සෙක් එක්ක හොරෙක් එක්ක දක්කඩිය වෙන ඔප්ෂන් තිබ්බේ නැහැ. නලින් හේවගේ බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාව පිහිටුවන වෙලාව කියන්නේ අපි නෙමෙයි කියන්නේ. ප්‍රාදේශීය සභාව පිහිටුවන වෙලාවේ නලින් හේවගේම ස්ටේජ් එකේ කෑ ගහලා කියනවා මේ රටේ එක්කෝ සල්ලිකාර තියෙන මිනිස්සුන්ගේ ඉන්න දෙවර්ගයයි වෙන ඔප්ෂන් නැහැ. එක්ක හොරෙක් එක්ක තක්කඩිය. ඔය ඔප්ෂන් එකෙන් අරගෙන වෙන විදිහක් නැහැ. ඒතකොට නලින් හේවගේ එහෙම කියනවා. නලින් හේවගේ පක්ෂය ඇතුළේ ඉන්න වසන්ත සමරසිංහ එතකොට එක්ක හොරෙක්. එහෙම නැත්නම් තක්කඩිය. අපි නෙමෙයි කියන්නේ. ඒතකොට ඕගොල්ලෝ අපරපු දේවල්, ඕගොල්ලෝ විසින් ගොඩනගාගත්තු දේවල්, ඕගොල්ලෝම කියපුවා අනිත් පැත්තට බෑක් ෆයර් වෙනකොට අපිට චෝදනා කරන්න එපා. ඕගොල්ලෝ මේ ආර්ථික වශයෙන් සල්පිමත් වෙලා ඉන්නකොට අපිට අරියස් තියෙනවා කියලා. අපිට අරියස් එක ගන්න. මොකද අපි කිව්වෙත් එහෙම නෑ. කාලා බීලා නටලා ආවල් එක් කරගෙන ඉන්න එක අපි සතුටුයි. හැබැයි ඒ කරන අතරේ අපිට මෙහෙම එකක් කියලා ඕගොල්ලෝ භාවිතාව වෙන එකක් කරනවා. අන්න එතන ප්‍රශ්නයක් තියෙන. ඒක සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි ආයමත් කියන්න තියෙන. ඒ කියන්නේ ඕගොල්ලෝ කරපු දේවල් ඕගොල්ලන්ට පෙරලා නැවත බූමරංගයක් වෙලා වදිනකොට ඒවට අපිට ඇඟිල්ල දික් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒකට අපි සූදානම් නැහැ. මේ විදිහට අපි හැමෝම දන්න කතාවක් තමයි වසන්ත සමරසිංහ මේ වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් වෙන වසන්ත සමරසිංහට රුපියල් කෝටි 27 එහෙම නැත්නම් රුපියල් මිලියන 275ක වත්කම් සම්බන්ධයෙන් වත්කමක් තියෙන. ඒතකොට ඒ වත්කම් සම්බන්ධයෙන් නිල ප්‍රකාශනය හො ඉදිරිපත් කරලා තිනවා. ඒතකොට ඒකත් එක්ක මේ වෙද්දි සමාජීය කතාවක් ඇතුළේ තියෙනවා මේ වසන්ත සමරසිංහ වගේ ජවිපේ ප්‍රධාන ක්‍රියාධරයෙක්ට කොහොමද මෙච්චර වත්කම් තියෙන්නේ කියලා. අපි ඒක ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් ආරාධනා කරනවා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. වසන්ත සමරසිංහ කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපි දන්න කියන කාලෙක ඉඳලා ඒ කියන්නේ 1990 ගණන් වල වගේ ඉඳලා ඒ කියන්නේ ඔහු විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණ කාලේ ඉඳලම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙන පෙර ඉඳලම ජවිපෙත් එක්ක අනුබද්ධව වැඩ කරපු දේශපාලනික එහෙම නැත්නම් සමාජ ක්‍රියාකාරියෙක් විදිහට ඉඳලා ඊට පස්සේ දේශපාලනික ක්‍රියාකාරියෙක් විදිහට කටයුතු කරපු පුද්ගලයෙක්. එතකොට මේ වසන්ත සමරසිංහ 1997 විතර විශ්වවිද්‍යාලයෙන් අයින් වෙනකොට එතකොටත් ඔහු අන්තරේ සමාජිකයෙක් විදිහට ඉඳලා තියෙන අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලේ. එතනින් පස්සේ ඔහු ජවිපේ එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ සහාය අරගෙන ඔහු පටන් ගන්න ව්‍යාපාරයක් විදිහට ටියුෂන් එහෙම නැත්නම් අපි කියන උපකාරක පන්ති ලබා දෙන ස්ථානයක් පවත්වාගෙන යන තරක්. එතකොට ඒ ඔහු කියන විදිහට මේ අපි කියනව නෙමෙයි ඔහු කියන විදිහට ඒ ස්ථානයක් පටන් ගන්න පාර ඔහු පන්ති කරන්න ගන්නවා. ඒ කියන්නේ ඒ වෙද්දිත් පුද්ගලික අධ්‍යාපනයට විරුද්ධව තමයි ජවිපේ වසන්ත සමරසිංහල පෙනී හිටියේ. හැබැයි ඒගොල්ලෝ අභ්‍යන්තරිකව ඒගොල්ලෝගේ ක්‍රියාව ඇතුළේ තිබ්බේ පුද්ගලික පන්ති පවත්වන ස්ථානයක් ඔහු විසින්ම නිර්මාණය කළා. ඔහු විසින්ම ව්‍යාපාරයක් විදිහට ගොඩනගපු තැනක්. එතන තමයි අපි වසන්තගේ අපි දන්න කියන පළවෙනි ව්‍යාපාරය වෙන. ඊට පස්සේ වසන්ත යම් තැන්වල කියනවා ඔහු කෝච්චියේ මේ බිස්නස් කරා හැම අවස්ථාවෙම මොන හරි ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරා වගේ කතා වගේ ඒවා වෙන කතා. කොහොම නමුත් වසන්ත සමරසිංහට කෝටි 27 මාරක එහෙම නැත්නම් අපි මේ ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 27ක කොහොමද මෙච්චර වත්කමක් තියෙන්නේ කියලා ප්‍රශ්නයක් මේ වෙද්දි ඇති වෙලා තියෙනවා. එතකොට මේ කෝටි 27ක් කියලා කියන්නේ මිලියන 275ක් ලක්ෂ 2750ක් විතර. එතකොට මේ වගේ වත්කම් ප්‍රමාණයක් ඔහුට හිමි වුණේ කොහොමද? දැන් ඔකට ප්‍රධාන තර්ක දෙකක් තියෙනවා. දැන් වසන්ත සමරසිංහ කියන විදිහට මේ වත්කම් වලින් ඔහුට පරම්පරාවෙන් උරුම වෙච්ච වත්කමක් තියෙනවා. එතකොට ප්‍රශ්නයක් එනවා. මේ අපි පිළියෙලට ලියාගෙන යන්න ඕන කාරණා ටිකක්. පළවෙනි ප්‍රශ්නේ තමයි වසන්ත සමරසිංහට කෝටි 27 මාරක වත්කමක් තියෙනවා නම් ඔහු කියන විදිහට ඒක පරම්පරාවෙන් හම්බුණා නම් වසන්ත සමරසිංහ කියලා කියන්නේ පවුලේ 12 දෙනෙක් විතර ඉන්න සහෝදර සහෝදරිය 12 දෙනෙක් විතර ඉන්න පවුලක එක්කෙනෙක්. ඒකට වසන්ත සමරසිංහගේ අනෙකුත් සහෝදරයන්ටත් මේ විදිහටම අපි උපකල්පනය කරනවා වස්තුව බෙදලා යන්න නැති කියලා. මොකද තාත්තා අනිත් ළමයි 11ම තමන්ගේ වස්තුව නොදී එයාට විතරක් දෙන්න හේතුවක් නැහැනේ. කොහොම නමුත් එතකොට මේ වසන්ත සමරසිංහට කොටි 27 මාරක් තියෙනවා නම් අනිත් සහෝදරයන්ගේ වත්කම් එක ගත්තන් පස්සේ විශාල වත්කමක් විශාල ධනයක් වසන්ත සමරසිංහගේ පියාට තිබිය යුතුයි. එතකොට එහෙමනම් කවුද මේ වසන්ත සමරසිංහගේ පියා? ඒක අපි කවුරුත් දන්නේ නැති කාරණාවක්. එතකොට ඔහු මොනවාද කරලා තියෙන්නේ? ඔහු ව්‍යාපාරයක් විදිහට හෝ එහෙම නැත්නම් ඔහු ධනය උත්පාදනය කරන්න මොනවද කරලා තියෙන්නේ කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒක පළවෙනි ප්‍රශ්නේ. එහෙම නෙමෙයි නම් දැන් වසන්ත සමරසිංහ කියන විදිහට පවුලෙනුත් හම්බුණා ඔහුත් බිස්නස් කරා. ඒතකොට දැන් පවුලෙන් හම්බෙච්ච ලොජික් එකකින් අපි අයින් වෙලා ඊළඟට අපි උපකල්පනය කරොත් වසන්ත සමරසිංහ බිස්නස් කරලා තමයි මේ කෝටි 27 හම්බ කරේ කියලා අන්න එතරම්ට ප්‍රශ්නයක් එනවා. දැන් වසන්ත සමරසිංහ කියන විදිහට 1997 ටියුෂන් පන්ති පවත්වන ආයතනයක් පටන් අරගෙන එතනින් පටන් ගත්ත බිස්නස් එක. ඊට පස්සේ ඔහුම කියන විදිහට කෝච්චියේ යම් මේ කාලවල මොනවා හරි බඩු විකුණලා හරි මොනවා හරි කරලා වෙන්නේ නැති කෝච්චිය තිමින කරන්න දෙන්නේ නැත්නම්
නැත්නම් අපි රත්තරන් වගේ මාල කැඩුව වගේ ඒව කරේ නැතුව ඇති කියලා අපි හිතනවා. ඒතකොට එහෙම නෙමෙයි නම් මොනවා හරි බිස්නස් එකක් කරන්න පොඩි බිස්නස් නේ කෝච්චි වල කරන්නේ. ඒතකොට ඒ වගේ බිස්නස් එකකින් නම් වසන්ත සමරසිංහ මේ තාක්කල් දුර ආවේ ඒක තන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද එච්චර මේ ලක්ෂ මිලියන 275ක් දක්වා ආදායමක් උත්පාදනය කරන්න කියන එක. එතකොට එන ප්‍රශ්නේ තමයි එතකොට එහෙමනම් මේ කොහොමද මේ වසන්ත සමරසිංහ මිලියන 275ක ධනයක් එහෙම නැත්නම් කෝටි 27ක ධනයක් කොහොමද කියන එක. අලසල් දූෂණ විමර්ශන කමිෂන් සභාවට දීලා තියෙන වාර්තාවට අදාළව වසන්ත සමරසිංහගේ වත්කම මෙන්න මෙහෙම. වාණිජමය ගොඩනැගිල්ලක් තියෙනවා වටිනාකම රුපියල් මිලියන 150යි. තට්ටු තුනක වාණිජමය ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ කියන්නේ හෝල් බිල්ඩින්ගයක් තියෙනවා 1 මිලියන 75යි. ඊට පස්සේ පදිංචි නිවසේ වටිනාකම මිලියන 10යි. ඒ කියන්නේ ලක්ෂ 100යි. ඊට පස්සේ කිලෝවොට් එකක සෝලර් පැනල් යුනිට් දෙකයි. ඒතකොට වටිනාකම මිලියන 6.5යි. ඊට පස්සේ රත්තරන් පවුන් 17මාරක් තියෙනවා. වටිනාකම රුපියල් මිලියන 4.5යි. Toyota Prius මෝටර රථයක් තියෙනවා. ඒතකොට වටිනාකම රුපියල් මිලියන 15යි. ඊට පස්සේ ස්ථාවර තැන්පතුව එහෙම නැත්නම් ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් තියෙනවා ලක්ෂ 2යි. ඊට පස්සේ ඉතුරු තැන්පතුවක් තියෙනවා ලක්ෂ 11යි. ඉතුරු තැන්පතුව තවත් ඉතුරු තැන්පතුවක් තියෙනවා ලක්ෂ 6.5යි. ඊට පස්සේ LLC එකේ කොටස් ආයෝජනය කරලා තියෙන කොටස් 21000ක්. ඒතකොට ඒක එතන රුපියල් මිලියන 12ක ඔහුගේ වත්කම් තියෙනවා. ඊට පස්සේ ක්‍රිප්ටෝකරන්සි USD එහෙම නැත්නම් රුපියල් මිලියනයක ක්‍රිප්ටෝකරන්සි වර්ගයක් තියෙනවා. ඊට පස්සේ මොනවද කියලා දන්නේ නැහැ. කුලී ආදායම ලැබෙනවා. ඊට පස්සේ රුපියල් මිලියන 5ක. ඊට පස්සේ කුලී ආදායම තව තැනකින් ලැබෙනවා රුපියල් මිලියන 7ක. ඊට සමාගම් ආදායම තියෙනවා රුපියල් මිලියන 7ක. මිලියන 3ක. ඊට පස්සේ සෝල පව ආදායම ලක්ෂ 2ක. ඒ අනුව සම්පූර්ණ ඔහුගේ වත්කම රුපියල් මිලියන 275 එහෙම නැත්නම් කෝටි 27මාරයි. එතකොට මේ වාණිජමය ගොඩනැගිලි ටික ගත්තත් ඊට පස්සේ රත්තරන් ටික ගත්තත් එහෙම නැත්නම් ක්‍රිප්ටෝ කරන්සිස් ගත්තත් ඒ සියලු දේවල් ඇතුලේ කොහොමද මෙතන ධනයක් උත්පාදනය කරගත්තේ පූර්ණ කාලීන ඉන්න දේශපාලනයේ යෙදලා ඉන්න ගමන් කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන කෙනේ දැන් අපි හොඳටම දන්න කියන කාරණාව තමයි ඒ පක්ෂෙම එක් පුද්ගලයෙක් තමයි නලින් හේවගේ කියලා කියන්නේ. ඒතකොට නලින් හේවගේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහ ස්ටේජ් එක කියනවා මම අවුරුදු ගාණක් දේශපාලනය කළා. පළාත් අවුරුදු 20ද 25ද පළාත් සභාවේ ඉඳලත් මගේ ගෙදර කකුස්සිය හදාගන්න මට බැරි වුණා. ඒක ඉටිකොල ගහලා තාම තියෙන්නේ කියලා. ඒ කියන්නේ එතනදී නලින් හේවගේ ගම්මේ කරන්න හදන අදහස තමයි නලින් හේවගේ එච්චර කාලයක් දේශපාලනය කරත් ඒ ඇතුලෙන් තමන් කීයක්වත් හම්බ කරගෙන නැහැ කියන එක. එක පැත්තෙන් එතන ඔහු ප්‍රශ්නයක් ඒ කියන්නේ එතන පුද්ගලික ප්‍රශ්නයක් මට එනවා අවුරුදු 25ක් දේශපාලනය කරලත් ඇත්තටම ඔහුගේ ඒ කියන්නේ තමන්ගේ ආර්ථික ස්ථාවරත්වයත් ගොඩනගා ගන්න බැරුව ඔහු කොහොමද රටේ ආර්ථිකය හදන්න වගේ ප්‍රශ්නය. ඒ කොහොම වුණත් ඔහු එතනින් කියන්න හදන එක තමයි ඇත්තටම මේ දේශපාලනය තුළ ඔහු කීයක්වත් හම්බ කරගත්තේ නැහැ කියන එක. ඒතකොට තමන්ගේ පුද්ගලික ජීවිතය සාර්ථක වෙලා ඔහු පොදු යහපත උදෙසා කටයුතු කරන එක ඒ කියන්නේ අර පරමාර්ථයෙන් ඉතා උසස් වැඩක් වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ජීවිතය සාර්ථක වෙච්ච මිනිස්සුන්ට කොහොමද පොදු පරමාර්ථය උදෙසා කටයුතු කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ නලින් හේවගේ වෙල මතු කරන්න හදන අදහසට අදාළව ගත්තන් පස්සේ එහෙම රුපියලක්වත් හම්බ කරේ නැත්නම් ඒතකොට නලින් හේවගේ දේශපාලනයේ පූර්ණ කාලීය ඉදිරියේ ඉඳලත් එහෙම නම් අවුරුදු 20 ගාණක්. ඒතකොට නලින් හේවගේට එක විදියකුත් වසන්ත සමරසිංහට තව විදියකුත් වෙන්න විදිහක් නැහැ. වසන්ත සමරසිංහ කියන විදිහට එයා පූර්ණ කාලීන දේශපාලන ක්‍රියා කරේ. අපි දැකලා තියෙනවා වසන්ත සමරසිංහ කොහෙවත් බිස්නස් කරනවා අපි දැකලා නැහැ. අපි දැකලා තියෙන ස්ටේජ් ගානේ අර මේ කෑ ගහනවා මේ උද්ඝෝෂණ කරනවා වගේ. ඒතකොට එහෙම කරන වසන්ත සමරසිංහට මේ තරම් ධනයක් තියෙන්නත් මේ තරම් වත්කමක් තියෙන්නත් ඒ වැඩේම කරපු නලින් හේවගේට ගෙදර කකුස්සියවත් එහෙම නැත්නම් ගෙදර හුස්සියවත් හදාගන්න බැරි මට්ටමට ආර්ථික වශයෙන් දුර්වලයි නම් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නය? ඒ දෙවිඩිභාවය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මෙතන මතුවලා තියෙනවා. මොකද වසන්ත සමරසිංහගේ දැන් එයා ඉදිරිපත් කළ තියෙන ආදායම් මේ වියදම් වාර්තාවට අදාළව ඒ කියන්නේ ඔහුගේ වත්කම් ප්‍රකාශනයට අදාළව ගත්තන් පස්සේ අනිවාර්යෙන් පරීක්ෂණය කරන්න ඕන කොහොමද මේ වත්කම් ඉපෙව්වේ කියන එක. ඒක පළවෙනි කාරණා. ඊට පස්සේ ඒක මේ වත්කම් උපයලා තින්නේ සාධාරණ විදිහකට නම් එහෙනම් කරන්න ඕනේ ඒ මේ වත්කම් වලට අදාළව හරියට බදු ගෙවලාද කියලා හොයන්න ඕනේ. මේ බදු ෆයිල් ටික එළියට අරගෙන මේ සම්බන්ධ විමර්ශනයක් කරන්න. මොකද මම දැක්ක මේ ඒ සම්බන්ධ පැමිණිල්ලක් දූෂණ විමර්ශනයකට දාලා තිනවා. එතකොට ඒ සම්බන්ධ විමර්ශනයක් කළා රටේ මිනිස්සුන්ට කියන්න ඕනේ කොහොමද මේ වත්කම් මෙච්චර ප්‍රමාණයක් වසන්ත සමරසිංහ පියුවේ කියලා. එතකොට දැන් ඊළඟට එන ප්‍රශ්න තමයි ඇත්තටම මේ වසන්ත සමරසිංහ කියන මිනිස්සයා ඒ විදිහට තමන් සාධාරණ එහෙම මුදල් ලිපීමක් කරලා තියෙනවා නම් ඇත්තටම ඔහු ලංකාවේ රෝල් මොඩල් එකක්. එහෙම නැත්නම් අපි කියන ඔය ප්‍රසිද්ධ ගණේ ව්‍යාපාරිකයන්ට වඩා රෝල් මොඩල් එකක්. මේ අපේ પરම්පරාවට රෝල් මොඩල් එකක් කරගන්න පුළුවන් වටින තරම් මිනිස්සෙක් තමයි මේ වසන්ත සමරසිංහ කියලා කියන්නේ. මොකද තමන්ගේ අධ්‍යාපනය ඉවර කරනවා, අධ්‍යාපනය ඉවර වෙලා බිස්නස් එකක් පටන් ගන්නවා, ඊට පස්සේ බිස්නස් එක පටන් ගන්න ඉවර වෙලා දේශපාලන මේ ව්‍යාපාර කරන අතරම දේශපාලනය වෙනවා, පූර්ණ කාලීන දේශපාලනයේ යෙදෙනවා, පූර්ණ කාලීන දේශපාලනයේ ඉන්න ගමන්ම එක පැත්තකින් ඔහු තමන්ගේ පුද්ගලික ජීවිතේ ඉතාමත් සාර්ථක කරගෙන තියෙනවා. කෝටි 27ක විතර ධනයක් උත්පාදනය කරන ගන්න මට්ටමදී කියන්නේ කවදා හරි වසන්ත සමරසිංහට පෙන්ෂන් ගියන් පස්සේ කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. ඒ මට්ටමට ඔහු ධනය උත්පාදනය කරලා තියෙනවා. සහ දැන් ස්ටේජ් ගානේ දැන් මම දැන් Facebook එකේ මේ පෝස්ට් එක ෂෙයාර් කරනවා. කියන්නේ ඔහු ස්ටේජ් වල අපිට පෙන්ෂන් එක එපා අපිට වැටුප් එපා කියලා කෑ ගැහුවේ එහෙම අත්තිකම තියාගෙනද කියලා. ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ සාධාරණ විදිහට එන ප්‍රශ්න. ඊට පස්සේ තව තැනකින් මතුවෙන කාරණාවක් තමයි දැන් ඇත්තටම වසන්ත සමරසිංහ එහෙම ධනයක් තියාගෙන ඇයි අනුන්ගෙන් කාලේ
ජීවත් වෙන්න හැදුවේ. මොකද වසන්ත සමරසිංහම එක තැනක මාධ්‍යක කියනවා ඔහු රත්නපුරයට හරි කොහෙට හරි ගියපු වෙලාවක ඔහුට පෙට්‍රල් ටික ගහ ගන්න දුන්නේ මේ කෙනා. ඊට පස්සේ ඔහුට මේ උදව් කරේ මේ කෙනා. කන්න දුන්නේ මේ කෙනා. අර මේ. ඒ කියන්නේ හැමදේම අනිත් අයගෙන් ලබා ගන්න ඇයි Tamanට මේ තරම් වත්කමක් තියෙනවා නම්. ඒ කියන්නේ දැන් කෙනෙක්ට පුළුවන් කියන්න පුළුවන් ඒක සහෝදරත්වය එහෙම නැත්නම් මිත්‍රත්වය වගේ වෙන කරන ආයෝජනයක් වගේ කතාවක්. හැබැයි අපි දන්නවා ප්‍රායෝගික දේශපාලනය තුළ Tamanගේ වත්කම් වියදම් කරගෙන තමයි දේශපාලනය කරන්න සිද්ධ වෙන්නේ. කියන්නේ අනිකුත් දේශපාලන පක්ෂවල ගොඩක් වෙලාවට අර හොරකම් කරනවා කියලා ලේබල් වෙලා තියෙනවා. හොරකම් කරනවා කියලා ඔප්පු වෙලා තියෙන දේශපාලන පක්ෂවල අපි දන්නවා උන් හොරකම් කරන්නේ සමහරවිට තමන්ගේ දේශපාලනය කරන්නේ. හැබැයි මෙතනදී තමන්ට ඕනතරම් වත්කම් තිබිලා ඒ වත්කම් වියදම් නොකර ඒවත් එහෙමම තියාගෙන එහෙම කිසි ප්‍රශ්න නැතුව ඒ පැත්තකට කරලා තියාගෙන අනිත් අයගේ පාණයෙන් එහෙම නැත්නම් අනිත් අයගේ ආදායම් වලින් අනිත් අයගේ උදව්වෙන් දේශපාලනය කරන්න හදන එක ඇත්තටම මේක ටිකක් විහිළුසහගතයි සහ එක පැත්තකින් සදාචාරාත්මක ප්‍රශ්නයක් මතුවෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණා තමයි මේ දැන් වසන්ත සමරසිංහ කියන විදිහට ඇත්තටම එහෙම උපයීමක් කරලා තියෙනවා නම් කෝටි 27 මාරක ඒවා විමර්ශනයකින් පස්සේ ඔප්පු වෙනවා නම් ඔහු සාධාරණ ලෙස උපයලා කියලා. එතනින් පස්සේ සිද්ධ වෙන්න ඕන දේ තමයි මේ ජවිප් පාක්ෂිකයන්ව ගෙනල්ලා එක තැනකට ගෙනල්ලා කොහේ හරි මම හිතන්නේ ගෝල්වේස් එකට හරි ගමන්න ගෙනල්ලා කියලා දෙන්න මේ පසුගිය අවුරුදු 76ක ශාපය තුළ තමයි මේ තමන්ගේ දේශපාලනය තුළ මම මේ වැඩේ කරගෙන තියෙන්නේ කියලා. ඒ කියන්නේ වසන්ත සමරසිංහව ඔප්පු කරලා තියෙනවා නම් මේ පහුගිය කාලය පුරාවට ඔහු වැඩ කළා කෝටි ගානක ආදායමක් උපයලා කියලා. එතකොට මේ 76 වසරක ශාපය කියන කතාව මොන බයිලාවක්. කෙනෙක් දැන් වසන්ත සමරසිංහම වේදිකාව තියෙනවා කියනවා අවුරුදු 76ක ශාපයක් ගැන. එතකොට අවුරුදු 76ක ශාපය ඇතුලේ තමයි වසන්ත සමරසිංහ කෝටි 76ක මේ කෝටි 27ක් උපයලා තියෙන්නේ. එතකොට මේ කෝටි 27ක් එයාට උපයන්න හැකියාව තියෙනත් අනෙකුත් අයට බැරි වෙන්නත් හේතුව මොකක්ද? ඒක නොහැකියාව. දැන් මම කියන සාධාරණව වසන්ත සමරසිංහ උපයලා තියෙනවා. එතකොට අනිත් අයගේ නොහැකියාවට මේ ඒ කාලවල ආණ්ඩු කරපු මිනිස්සු පලිද? එහෙම නැත්නම් ඒ ආණ්ඩු කරපු රාජ්‍ය නායකයෝ පලිද? ප්‍රශ්නය. දැන් අනෙක් අතරේන ඊළඟ මේ තර්කය තමයි ඇතරම වසන්ත සමරසිංහ එහෙම උපයලා කියන තැන දැන් අපි මේ කතා කරන්නේ. එහෙම උපයලා නම් එතකොට අනිත් අය ওই පාක්ෂිකයෝ ටිකයි ඔක්කොම ටික එක තැනකට ගෙනල්ලා කියන්නේ මේ අපි මේ කාලේ මේ වගේ දේවල් බිස්නස් කරා උඹලත් කරපළ උඹලගේ දේශපාලනය කරන්න කලින් උඹලගේ පුද්ගලික ජීවිතය සාර්ථක කරගන්න. එහෙම නැතුව මෙහෙම මේ කරන්න බෑ කියලා. මොකද අපි දන්නවා දේශපාලනයේ පක්ෂයේ ඇතුලේ ඉන්නවා අපි දන්න පුද්ගලික යාළුවෝ පවා ඉන්නවා. ඇත්තටම තමන්ගේ අතේ තියෙන පිච්චිය විඳන් කරගෙන මේ දේශපාලනය කරනවා. ඊටමත් සත්භාවයෙන් අපි දන්නවා අවංක අරමුණක් ඇතුව මේ රට හදන්න මේ රට ගොඩ ගන්න ඕන කියන උවමනාව ඇතුව මේ පක්ෂය තුළ සෑහෙන්න වැඩ කරන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ පුද්ගලික ජීවිතය අමතක කරලා තමන්ගේ පුද්ගලික ජීවිතය අතහැරලා සමහරවිට පෞල් ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, අරමේව ආර්ථික ප්‍රශ්න ඒ ඔක්කොමත් එක්ක ඒව ඔක්කොම පැත්තකට දාලා අතහැරලා දාලා මේ තමන්ගේ අවංක හැඟීම වෙනුවෙන් ඉස්සරහට අවිල්ලා වැඩ කරනවා. එතකොට වුන් පක්ෂය ඇතුලේ රඳවගෙන වුන් පක්ෂය ඇතුලේ මේන්ටේන් කරගමන් කියන තමන්ගේ වැඩේ කරව ගන්න ඒ මිනිස්සුන් එහෙම පාවිච්චි කරන අතරෙම පක්ෂයේ ඉහළ ක්‍රියාදාරයෝ තමන්ගේ බිස්නස් එක කරගෙන ඔක්කොම කරගෙන සාර්ථක වෙලා තිනවා. එතකොට මේ ප්‍රශ්න තියෙන කාගේද? ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. يعني දැන් වසන්ත සමරසිංහලා එහෙම නැත්නම් වජයිපේ කියන විදිහට මේ පහුගිය කාලේ එහෙම කියන අවුරුදු 76ක ශාපය ඇතුළේ මෙහෙම උගල ගොඩනැගිලා තියෙනවා නම් ආයි ඇඟිලි දික් කළා කියන්න බෑ 76 වසරක ශාපයක් කියන්නේ. එක. ඊළඟ කාරණාව තමයි දැන් ඇත්තට මෙහෙම උපයා ගන්න බැරි වෙලා ඒ කියන්නේ ආදායම පියව විදිහ ඔප්පු කරගන්න බැරි නම් ඇත්තටම වසන්ත සමරසිංහ විතර නෙවෙයි මුළු ආණ්ඩුවේම අයගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න. මොකද මේ ඇවිල්ලා මාස කිහිපයක් ඇතුළේ මාස අවුරුද්දක් උන් නැහැ ආණ්ඩුව පත්තලා. ඒතකොට මෙච්චර කාලයක් ඇතුළේ නම් හම්බ කරලා තියෙන. එහෙම නැත්නම් ඊට කලින් නම් හම්බ කරලා තියෙන. දැන් ඉංජිනේරු කුමාර ජයකොඩි නේද? ඒ විදුලි මහත්වරු ඔහුට එල්ලලා තියෙන චෝදනාවත් එහෙම පොර සංස්ථාව ඉද්දී ඔහුගේ අත්සනින් යුතුව ලියුමක් ලියගුත්තලා හරි මොකක් හරි එහෙම ටෙන්ඩර් ක්‍රියාපටිපාටි ඇතුළේ සිද්ධ වෙච්ච වංචාවක් ගැන කතා කරනවා. ඊට පස්සේ ඔහු ඒ මුදල් කොහෙද ආයෝජනය කරේ කියලා යම් වශයෙන් තැන් චෝදනා තියෙනවා. අපි දන්නේ නැහැ. ඒවා අපි හරියට නිශ්චිත වශයෙන් දන්නේ නැති හින්දා කියන්නේ. හැබැයි කොහොම වුණත් දැන් එහෙම විවිධ කටකතා එළිය තියෙන අතරේ වසන්ත සමරසිංහට ඊට පස්සේ ඉංජිනේරු කුමාර ජයකොඩිට එහෙම තියෙනවා නම් මුළු ආණ්ඩුවේම කට්ටියගේ වත්කම් විමර්ශනය කරලා කියන්න ඕනේ මේ අනිත් අය වගේම තමයි ඒගොල්ලොත් හොරකම් වලින් අර මෙහෙම තමයි මේ මුදල් උපයලා තියෙන්නේ කියලා. අපි දන්නේ නැහැ එහෙමද කියලා මම කියන්නේ එහෙම නම්. එතකොට මේ අවසාන වශයෙන් කියන්න තියෙන දැන් ඇත්තම වැළුවම් පස්සේ කලින් ආණ්ඩුවල කට්ටිය මේ ආණ්ඩුවල කට්ටිය කිසිම වෙනසක් නැහැ. ඔවුන් එන්න කලින් එකක් කියනවා ඊට පස්සේ බලයට ආවන් පස්සේ තව එකක් කරනවා එන්න අර ඒ කියන්නේ කසාද බඳින්න කලින් දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. කසාද මං යාළු වෙන්න කලින් කෙල්ලට කියනවා මම මේ වගේ වැඩ කරන්නේ මං කවදාවත් මේ බොන්නේ නැහැ. මං කවදාවත් යාළු නරක යාළුවෝ ආශ්‍රය කරන්නේ නැහැ. අරකයි මේකයි කියලා කෙල්ලව යාළු කරගන්නවා. ඒ යාළු කරගෙන ඉවරලා කෙල්ල යාළු නම් පස්සේ මම හැමදාම අවසර බොනවා. හැමදාම සවට මේ කොයි හරි යනවා යාළුවොත් එක්ක රවුමක් ගහනවා. මං කියන්නේ යාළුවොත් එක්ක කියන එකවත් බොනවා කියන එකවත් වරදක් කියලා නෙමෙයි. හරිද? මං කියන්නේ ඒ යාළු වෙන කලින් කියන්නේ එකක් යාළු නම් පස්සේ වෙන්නේ වෙන එකක්. අන්නේ දෙබිඩිභාවය සම්බන්ධයෙන් තමයි මෙතන තියෙන ප්‍රශ්නය. ඒක මතු කරන එකට මේ අපිට තියෙන අරියස් එකක්වත් මේ හම්බ කරන් කණ එක දිහා බලාගෙන ඉන්න බැරිද වගේ කතාවක්. ඒ වගේ ඒවා කියන්න එපා. මොකද අපි නෙමෙයි ඒව කිව්වේ. ඕගොල්ලෝම ස්ටේජ් ගානේ හම්බ කරන් කන්නේ නැත්නම් ඒ කියන්නේ සාමාන්‍ය ඕගොල්ලෝම ස්ටේජ් ගානේ දවස්වල කිව්වේ කවුරු හරි මිනිස්සෙක්ට සල්ලි දෙනවා නම් ඒ මිනිස්සෙ එක්ක හොරෙක් එක්ක දක්කඩිය වෙන ඔප්ෂන් තිබ්බේ නැහැ. නලින් හේවගේ බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාව පිහිටුවන වෙලාව කියන්නේ අපි නෙමෙයි කියන්නේ. ප්‍රාදේශීය සභාව පිහිටුවන වෙලාවේ නලින් හේවගේම ස්ටේජ් එකේ කෑ ගහලා කියනවා මේ රටේ එක්ක සල්ලි තියෙන මිනිස්සුන්ගේ ඉන්න දෙවර්ගයයි වෙන ඔප්ෂන් නැහැ. එක්ක හොරෙක් එක්ක තක්කඩිය.
ඔය ඔප්ෂන් එකෙන් අරන වෙන විදිහක් නැහැ. ඒතකොට නලින් හේමගේ එහෙම කියනවා. නලින් හේමගේ පක්ෂ ඇතුළේ වසන්ත සමරසිංහ එතකොට එක්ක හොරෙක්. එහෙම නැත්නම් තක්කඩි. අපි නෙමෙයි කියන්නේ. ඒතකොට ඕගොල්ලෝ අපරපු දේවල්, ඕගොල්ලෝ විසින් ගොඩනගාගත්තු දේවල්, ඕගොල්ලෝම කියපුවා අනිත් පැත්තට බෑක් ෆයර් වෙනකොට අපිට චෝදනා කරන්න එපා. ඕගොල්ලෝ මේ ආර්ථික වශයෙන් සල්පිමත් වෙලා ඉන්නකොට අපිට අරියස් තියෙනවා කියලා. අපිට අරියස් එකක් නැහැ. මොකද අපි කිව්වෙත් එහෙම නෑ. කාලා බීලා නටලා ආවල් එක්ක කරගෙන ඉන්න එක අපි සතුටුයි. හැබැයි ඒ කරන අතරේ අපිට මෙහෙම එකක් කියලා ඕගොල්ලෝ භාවිතාව වෙන එකක් කරනවා. අන්න එතන ප්‍රශ්නයක් තියෙන. ඒක සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙන. හැබැයි ආයමත් කියන්න තියෙන. ඒ කියන්නේ ඕගොල්ලෝ කරපු දේවල් ඕගොල්ලන්ට පෙරලා නැවත බූමරංගයක් වෙලා වදිනකොට ඒවට අපිට ඇඟිල්ල දික් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒකට අපි සූදානම් නැහැ. එහෙමනම් ඕගොල්ලෝ කියන්නේ එහෙම නම් කරන්නේ මෙහෙම එකක් න ะ. අපි බලමු මේ මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. මොකද අපිට දැනගන්න තියෙනවා. අපි දැනගත යුතුයි කොහොමද ඒ තරම් වත්කමක් ඉබේ කියන එක. ඉතින් අදට කතාව තමයි අපි ඉස්සරහදිත් ආයි වීඩියෝ එකකින් හම්බෙමු. මේ සම්බන්ධයෙන් දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සහ මේ සම්බන්ධයෙන් මම Facebook එකේ post කිහිපයක් දාලා තියෙනවා. කවුරු හරි කෙනෙක්ට කැමති නම් මගේ link එක තියෙනවා description එකේ ගිහිල්ලා බලන්න Facebook එකේ. මේ සම්බන්ධයෙන් අපි කරුණු කාරණා සහිතව පැහැදිලි කරලා තියෙනවා post එක. ඉතින් ආරාධනා කරනවා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් ආපු ගමන් බලන්න පුළුවන්.